කිලෝමීටර් ගණනාවක් ඈත තියෙන ගොඩනැගිලි දහස් ගණනක් අතරින් සතුරන් සැඟවී සිටින නිවැරදිම ස්ථානය මිනිස් අතක් නැතිව තප්පර ගණනකින් තීරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් තිබුණොත් මේක වීඩියෝ ගේම් එකක් නෙවෙයි. ඊශ්‍රායලය විසින් වර්තමාන යුද පිටිය පාවිච්චි කරන ද ගොස්පල් නැත්තම් හර්බ්සෝරා කියන අතිශය බලවත් AI පද්ධතියයි. අද යුටෙක් LK තුලින් අපි බලමු යුද්ධයේ අනාගතය වෙනස් කරන මේ මාරාන්තික කෘත්‍රිම බුද්ධිය කියා කරන්නේ කොහොමද කියලා. යාළුවනේ, ද ගොස්පෙල් පද්ධතියට දත්ත ලැබෙන්නේ එක තැනකින් නෙවෙයි. ඒක හරියට මකුළු දෙලක් වගේ. අහසේ ඉන්න චන්ද්‍රිකාවේ ඉඳන් ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක දක්වා මේ හැම දෙයක්ම මේ පද්ධතියට දත්ත සපයනවා. ඔබ හිතනවා ඇති ඔබ ඉන්නේ රහසිගත තැනක කියලා. හැබැයි ඔබ පාවිච්චි කරන Wi-Fi සංඥාව හෝ ඔබේ ෆෝන් එකේ සිම්පත නිකුත් කරන කුටා සංඥාව පවා මේ දැවැන්ත මොළයට ඔබ ඉන්න තැන නිවැරදිම පවසනවා. මේක තමයි ඩිජිටල් යුගයේ තියෙන භයානකම පැත්ත. මේ පද්ධතිය පුද්ගලයන්ගේ දත්ත ග්‍රහණය කරගන්න ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද 5ක් තියෙනවා. මම මේ වීඩියෝ එකේදී ඔබට මේවා එකින් එක විස්තර කරනවා. පළවෙනි ක්‍රමවේදය තමයි සංඥා බුද්ධි තොරතුරු ක්‍රමවේදය. එහෙම නැත්නම් SIGINT සිග්නල් ඉන්ටෙලිජන්ස්. මෙය තමයි ප්‍රධානතම ක්‍රමවේදය. අප අවට ඇති සියලුම විද්‍යුත් චුම්බක සංඥා පද්ධතිය මගින් ග්‍රහණය කරගන්නවා. දුරකථන ජාල හරහා පුද්ගලයෙකුගේ ලබා ගන්න ඇමතුම් SMS පණිවුඩ සහ ඔහුගේ දුරකථනයේ සම්බන්ධ වන සෙල් ටවර්ස් හරහා ඔහුගේ පිහිටීම නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. Wi-Fi සහ Bluetooth. ඔබ සම්බන්ධ වන පොදු Wi-Fi ජාල හෝ ඔබේ පෞද්ගලික රවුටරය හරහා ඔබේ උපාංගයේ අනන්‍යතාවය එහෙම නැත්නම් MAC ඇඩ්‍රස් හඳුනා ගන්නවා. දෙවන ක්‍රමවේදය තමයි සජීවී දෘශ්‍ය දත්ත. ඊශ්‍රායලය සතු අති නවීන ඩ්‍රෝන සහ චන්ද්‍රිකා පද්ධතිය මේට දත්ත සපයනවා. මුහුණු හඳුනා ගැනීම එහෙම නැත්නම් face recognition. වීදි පුරා ඇති කැමරා සහ ඩ්‍රෝන මගින් ලබා ගන්නා දර්ශන AI එක මගින් තප්පරයකින් විශ්ලේෂණය කර ජනකායක් මැද සිටින නිශ්චිත පුද්ගලයෙකුවත් හඳුනා ගන්නවා. වස්තු හඳුනා ගැනීම. ඔබ පාවිච්චි කරන වාහනය එහි අංක තහඩුව හෝ ඔබ රැගෙන යන බෑග් එක ස්වභාවය පවා AI එක හඳුනාගෙන එය සැකසහිත දත්තයක් ලෙස සටහන් කරගන්නවා. තුන්වෙනි ක්‍රමවේදය සයිබර් අවකාශය සහ සමාජ මාධ්‍ය OSINT and cyber. ඔබ අන්තර්ජාලය තුළ තබන සෑම පියවරක්ම ද ගොස්පෙල් පද්ධතියට දත්තයක්. වෙබ් ක්‍රෝලින්. ඔබ Facebook, Instagram වැනි ජාලවල පළ කරන ඡායාරූප, කමෙන්ට් සහ ඔබ ලයික් කරන දේවල් පවා AI එක මගින් ඔබේ පෞද්ගලිකත්වය තේරුම් ගැනීමට පාවිච්චි කරනවා. මෙටා ඩේටා. ඔබ එවන ඊමේල් එකක හෝ ඡායාරූපයක අඩංගු මෙටා ඩේටා. ඒ කියන්නේ ඒ ගත් වේලාව, ස්ථානය ආදිය ඔබ නොදැනුවත්වම ලබා ගන්නවා. හතරවෙනි ක්‍රමවේදය තමයි Pegasus වැනි ඔත්තු මුදුකරංග. ඒ කියන්නේ ස්පයිවෙයා ඉන්ටර්ගේෂන්. මම කලින් වීඩියෝ කිව්වා වගේම Pegasus මගින් ලබා ගන්න ඉතාම රහසිගත දත්ත. උදාහරණ විදිහට WhatsApp chat, පෞද්ගලික ඡායාරූප, මයික්‍රොෆෝනය හරහා ඇසෙන හඬ රෙජුවම ද ගොස්පෙල් පද්ධතියට ඇතුළත් කළ හැකියි. මේ පුද්ගලයාගේ සෝෂල් ග්‍රාෆ් එක තවත් ශක්තිමත් කරනවා. පස්වෙනි ක්‍රමවේදය තමයි සංවේදක ජාල sensor networks. යුද පිටියේ සහ නගර පුරා සවිකර ඇති විවිධ සංවේදක මගින් දත්ත ලබා ගන්නවා. acoustic sensors. වෙඩි හඬක් හෝ යම් වාහනයක හඬක් ඇසුණු සැනින් එය කුමන වර්ගයේ එකක්ද සහ එය එන්නේ කොහේ සිටද යන්න AI එක මගින් ගණනය කරනවා. මෙතන තියෙන පුදුම හිතෙන ටෙක් එක තමයි pattern recognition. අපි දිනපතා ගමන් කරන මාර්ගය, අපි මුණ ගැසෙන පුද්ගලයන් අතර තියෙන සම්බන්ධය මේ AI එක ගණනය කරනවා. මිනිසෙකුට කවදාවත් හිතාගන්න බැරි විදියට මේ දත්ත ගලපලා ඔබ සතුරෙක්ද නැද්ද කියලා තීරණය කරන්න ද ගොස්පෙල් පද්ධතියට පුළුවන්. හිතන්න දක්ෂ බුද්ධ්‍යංශ නිලධාරියෙක් ඉන්නවා කියලා. ඔහුට දිනකට වීඩියෝ දර්ශන හෝ පණිවුඩ කීයක් පරීක්ෂා කරන්න පුළුවන්ද? උපරිම 100ක් හෝ 200ක් වෙයි. හැබැයි ගොස්පෙල් පද්ධතියට තප්පරයකට දත්ත ටෙරාබයිට් ගණනාවක් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රෝන යානා මගින් එවන ලයිව් දර්ශන, චන්ද්‍රිකා ඡායාරූප, අපේ දුරකථන වලින් පිටවන සංඥා සහ සමාජ මාධ්‍ය ජාල පවා මේ AI එක එකවර නිරීක්ෂණය කරනවා. මෙහිදී භාවිතා කරන්නේ ඩීප් ලර්නින් ඇල්ගොරිතමයයි. මේක කොච්චර දියුණුද කියනවා නම් ඡායාරූපයක තියෙන ඉතා කුඩා වෙනසක්. උදාහරණයක් විදිහට අලුතෙන් හැරූ පසක් හෝ වෙනදා නොමැති සැකසහිත වාහනයක් හඳුනා ගන්න මේට ගත වෙන්නේ ඇසිපිය හෙළන සැනින් විතරයි. මේක හරියට කිසිම දවසක නිදා නොගන්න ලෝකයේම දෙස බලා ඉන්න දැවැන්ත ඩිජිටල් ඇසක් වගේ. විශේෂඥයන් මේ පද්ධතිය හඳුන්වන්නේ ටාගට් ෆැක්ටරි නැත්නම් ඉලක්ක නිපදවන කර්මාන්ත ශාලාවක් විදියටයි. මීට පෙර ඊශ්‍රායල බුද්ධ්‍යංශවලට වසරකටම හඳුනා ගන්න පුළුවන් වුණේ ඉලක්ක 100ක් හෝ 200ක් විතරයි. හැබැයි මේ AI පද්ධතිය නිසා අද ඔවුන්ට දිනකට ඉලක්ක 100ක් විතර නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා.
යාළුවනේ මේ පැටර්න් රිකග්නිෂන් කියන දේ සරලව තේරුම් ගන්නමු. හිතන්න ඔබ හැමදාම උදේට එකම කඩේකින් කෑම ගන්නවා කියලා, එකම පාරක වැඩට යනවා කියලා, සහ එකම පිරිසක් මුණ ගැහෙනවා කියලා. මේක ඔබේ දෛනික රටාව. දැන් හිතන්න මේ AI එක ලෝකේ පුරා ඉන්න ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ මේ වගේ රටාවන් නිරීක්ෂණය කරනවා කියලා. ඔබ අහම්බෙන් හෝ මුණ ගැසෙන පුද්ගලයා සතුරු කණ්ඩායමකට සම්බන්ධ කෙනෙක් නම් AI එක වහාම ඒ තිත් දෙක යා කරනවා. ඔබ හැමදාම යන පාර වෙනස් කරලා වෙනත් රහසිගත ස්ථානයකට යන්න පටන් ගත්තොත් AI එකේ රතු එළියක් දැල් වෙනවා. ඔබ දුරකථනයෙන් කතා කරන දේවල්, ඔබ අන්තර්ජාලයේ සර්ච් කරන දේවල් සහ ඔබ ගැවසෙන ස්ථාන යන මේ තුනම එකට තියලා බැලුවම ඔබ සාමාන්‍ය කෙනෙක්ද නැත්නම් ප්‍රහාරයකට සූදානම් වන කෙනෙක්ද කියලා තීරණය කරන්න මේ AI එකට පුළුවන්. මිනිස් බුද්ධ්‍යංශ නිලධාරියෙකුට පුද්ගලයන් දහස් ගණනකගේ මේ වගේ තොරතුරු ඔළුවේ තියාගන්න බෑ. හැබැයි ද ගොස්පෙල් පද්ධතියට පුළුවන් මේ මිලියන ගණනක් වන දත්ත අතරේ තියෙන ඉතාමත් සියුම් සම්බන්ධතාවය තප්පරයකින් හොයාගන්න. සරලවම කිව්වොත් ඔබේ හැසිරීම රටාව අනුව ඔබ කවුද කියලා තීරණය කරන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි Facebook එකේ කෙනෙක්ව මුණ ගැහුනම people you may know කියලා අපේ යාළුවෙක්ව පෙන්නනවා වගේම තමයි මේ යුද AI එකත් කරන්නේ. සැකසහිත පුද්ගලයන්ව එකිනෙකා සම්බන්ධ කරලා බලනවා. ඇත්තෙම සෝෂල් ග්‍රාෆ් තාක්ෂණය කියන්නේ මේ ද ගොස්පෙල් පද්ධතියේ තියෙන මාරාන්තිකම කොටස කිව්වොත් නිවැරදි. සාමාන්‍යයෙන් Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය අපිට අලුත් යාළුවන් හඳුන්වලා දෙන්න පාවිච්චි කරන මේ තාක්ෂණයම යුද්ධයකදී සතුරන්ව දඩයම් කරන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි සරලව බලමු. යාළුවනේ, සෝෂල් ග්‍රාෆ් කියන්නේ සරලවම කිව්වොත් සම්බන්ධතාවල සිතියමක්. අපි හිතමු A කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා. මේ AI එක බලනවා මේ A කියන පුද්ගලයා නිතරම කතා කරන්නේ කාටද, ඔහු කෑම කන්න යන්නේ කොතැනටද, ඔහු රැට නවත්තන් ගන්නේ කාගේ ගෙදරද කියලා. දැන් මේ සිතියමේ B කියලා පුද්ගලෙක් ඉන්නවා. ඔහු සතුරෙක් කියලා දැනටමත් හඳුනගෙන තියෙනවා නම් AI එක බලනවා A සහ B අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඔවුන් එකම Wi-Fi ජාලයකට සම්බන්ධ වෙලා තියෙනවද? ඔවුන් දෙදෙනාගේ ෆෝන් වල GPS දත්ත අනුව ඔවුන් එකම වෙලාවක එකම තැනක ඉඳලා තියෙනවද? ඔවුන් දෙදෙනා එකම වෙබ් අඩවි වලට යනවද? එකම ඇප්ස් වර්ග පාවිච්චි කරනවද? මේ විදිහට දහස් ගණනක් වූ දත්ත තිත් යා කරලා AI එක විසින් සෝෂල් ග්‍රාෆ් එකක් නිර්මාණය කරනවා. මේ දැල ඇතුලේ ඔබ ඉන්නේ කොතනද කියලා තීරණය කරන්න AI එකට ගත වෙන්නේ තප්පරයකටත් අඩු කාලයක්. ඔබ සතුරෙකුට ඉතාමත් සමීපව සම්බන්ධයි කියලා මේ ග්‍රාෆ් එක පෙන්නුවොත් ඔබත් ඉලක්කයක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. මේක තියෙන භයානකම දේ තමයි ඔබ කිසිම වරදක් නොකලත් ඔබේ මිතුරෙක් හෝ ඔබ දන්න හඳුන්න කෙනෙක් වැරදිකරුවෙක් වුණොත් මේ සෝෂල් ග්‍රාෆ් තාක්ෂණය හරහා ඔබවත් සැකකරුවෙක් බවට පත් වෙන්න පුළුවන් නීමයි. ඒ කියන්නේ AI එකට අනුව ඔබ කවුද කියන එක තීරණය වෙන්නේ ඔබ ආශ්‍රය කරන්නේ කවුද කියන එක මතයි. සම්භාවිතාව ගණනය කිරීම. මේ පද්ධතියේ තිබෙන සුවිශේෂම සහ මතභේදාත්මකම ටෙක් එක තමයි probabilistic grading කියන එක. ඒ කියන්නේ සෑම ඉලක්කයකටම AI එක ලකුණු ලබා දෙනවා. යම් ගොඩනැගිල්ලක සතුරන් ඉන්න ඉඩකට 90%ක් නම් ඒක ස්වයංක්‍රීයව රතු පාටින් පෙන්නනවා. ඒ ගොඩනැගිල්ලට පහර දුන්නොත් අවට ඉන්න සාමාන්‍ය වැසියන් කී දෙනෙකුට හානි වේද කියන එකත් මේ AI එක කලින්ම ගණනය කරනවා. මේක තීරණ ගන්න නිලධාරියෙකුට ලොකු පහසුවක් වුණත් යන්ත්‍රයක් මිනිස් ජීවිත ගැන තීරණ ගැනීම ලෝකෙම බය කරන කාරණයක් වෙලා තියෙනවා. මතක තියාගන්න ද ගොස්පෙල් තාමත් තනියම බෝම්බ දාන්නේ නැහැ. ඒ කරන්නේ නිර්දේශ ඉදිරිපත් කරන එක විතරයි. අවසාන තීරණය ගන්න මිනිස් නිලධාරියෙක්. හැබැයි මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. AI පද්ධතිය තප්පර ගණනකින් ඉලක්ක දහස් ගණනක් දෙනකොට ඒවායේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න නිලධාරීන්ට කාලයක් නැහැ. ඔවුන්ට සිද්ධ වෙන්නේ AI එක දෙන දත්ත විශ්වාස කරලා ඕකේ කරන්න විතරයි. මේකෙන් වෙන්නේ යුද්ධයේ වගකීම මිනිසාගෙන් ගිලිහි යන්ත්‍රයකට පැවරීමයි. තාක්ෂණය දියුණු වීම අපේ ආරක්ෂාවටද නැත්නම් විනාශයටද? ඔබ මොකද හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකය වෙනස් කරන ටෙක් තොරතුරු දැනගන්න UK TED LK සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින්ම හමු යමු.